ටම අයිබුවන් අපි දන්නවා ත්‍රස්තවාදය නිම කරලා අද වෙනකොට වසර 16ක් සපිරෙනවා මේ කොටි ත්‍රස්තවාදීන් වසර 30ක් තිස්සේ ත්‍රස්තවාදය වපුරලා භීෂණය පතුරලා හැදුවේ මේ රට බෙදන්න. එතෙන්දී අපි කවුරුත් දන්නවා ජීවිත දසදහස් ගාණක් විනාශ වුණා, දේපල කෝටි ගාණක් අත වශයෙන්ම අහිමි වුණා. ඉතින් එවන් යුද්ධයක් තමයි අපි ජයගත්තේ. ඉතින් ඒකත් නිකම්ම නෙවෙයි. අපි දන්නවා 20000ක් අපේ රණවිරුවෝ ජීවිත කැප කළා, ජීවිතේ පිදුවා. 14000කට වඩා රණවිරුවෝ පූර්ණ ආබාධිත තත්ත්වයටපත් වුණා. අනිත් අය ජීවිතයේ සියලු දෙයක්ම පෞල් ජීවිතේ පවා කැප කරලා සටන් කරලා ජීවත් වුණා. එතන මේ සියල්ලක්ම කළේ මිත්‍රෝනි මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න. එතකොට අපි සටන් කළේ අපි පුනපුනා කියලා තියෙනවා දෙමළ ජනතාවත් එක්ක නෙමෙයි මේ රට බෙදන්නට සම්පූර්ණයෙන්ම වෑයම් කළ භීෂණය පතුරපු කොටි ත්‍රස්තවාදීන් එක්ක තමයි අපි සටන් කළේ. ඉතින් එහෙමනම් රටේ ඒකීයභාවය අගයන ඒකීයභාවය වෙනුවෙන් කැපවෙන සියලුම දේශප්‍රේමී ජනතාව මේ ජයග්‍රහණය සැමරිය යුතුයි. මොකද අපේ රටේ ඒකීයභාවය අපි දන්නවා අවුරුදු 2500ක ඉතිහාසය තුල විවිධ ආකාරයේ අපිට ආක්‍රමණ 17ක් ආවා. ඒ ආක්‍රමණ 17 තුලදීම අපේ හමුදාව තමයි ඔවුන් සමග සටන් කළා රටේ ඒකීයභාවය ආරක්ෂා කළේ. ඒ වීරයෙන් අපි අදටත් සමරනවා. ඉතින් එහෙමනම් මේ වගේ සැමරුමක් අපි කරන්න ඕන ඇත්ත වශයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන්. මොකද ඒකීයභාවය අගයන සියලු දෙනාම මේකට සහයෝගය දිය යුතුයි. එතකොට ජනාධිපතිතුමා සහයෝගය දෙන්නේ නැත්නම් සහභාගී වෙන්නේ නැත්නම් ඒක රාජ්‍ය අනුග්‍රහයෙන් කරන සැමරුමක් වෙන්නේ නැහැ. ජනාධිපති, මැති ඇමතිවරු, කැබිනට් ඇමතිවරු සියල්ලක්ම මේ සැමරුමට සහායක වෙන්න ඕනේ. මොකද ඒක ඔවුන් ආවේ නැත්නම් ඒකට සතුටු වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි කොටි දෙමළ ඩයස්පෝරාව සහ මේ රට බෙදන්න නැත්නම් රට ෆෙඩරල් කරන්න හදන දේශද්‍රෝහින් තමයි මේකට සතුටු වෙන්නේ. ඉතින් අපි ඊටම සන්තෝෂ වෙනවා දේශප්‍රේමී ජනතාවගේ බලපෑමට හෝ මේ ජනාධිපතිතුමා අන්තිම මොහොතේ මේ සැමරුමට සහභාගී වෙන්න තීරණය කරගත්ත එක ඇත්ත වශයෙන්ම අපි සන්තෝෂ වෙනවා. ඒක සියල්ලන්ටම ඒ ප්‍රශ්නෙන් දෙන පණිවිඩය තමයි අපේ රටේ දේශප්‍රේමී ජනතාව සිටින තාක්කල් අපි රට බෙදන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය. අපි දන්නවා මේ රජය බලයට ආවෙත් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා ප්‍රධානම කරුණු දෙකක් තමයි ඒ තියෙන ව්‍යවස්ථා කෙටුම්පත අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා තමයි ඔවුන් බලයටපත් උනේ. ඒ අලුත් ව්‍යවස්ථාව දැන් තියෙන ව්‍යවස්ථා කෙටුම්පත නම් ඒකේ ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒකක් තමයි මේ රට නිරාගමික රටක් විය යුතුයි සහ මේ රට ෆෙඩරල් රටක් විය යුතුයි කියලා. එහෙමනම් අපේ රට ෆෙඩරල් වුණොත් ඊට පස්සේ අපි රණවිරු සැමරුමෙන් කිසිම පළක් වෙන්නේ නැහැ. මොකද ඒ රණවිරුන්ගේ කැපවීමේ අගය තියෙන්නේ මේ රට ඒකී රටක් හැටියට තිබ්බොත් පමණයි. ඒ වගේම අපි දැනගන්න ඕනේ ජනතාව දැනගන්න ඕනේ අද වෙනකොට ජෙනීවා නුවර බාහිර යාන්ත්‍රණයක් එක්ස්ටර්නල් මෙකැනිසම් කියන එකක් දැන්ටමත් පවත්වලා තියෙනවා. ඒ ජෙනීවා නුවර 46.1 කියන යෝජනාවෙන් තමයි ඒක සම්මත වෙලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ මේ යුද්ධයට නායකත්වය දුන්න දේශපාලන සහ යුද නායකත්වය දුන්න අයව ජාත්‍යන්තර යුද්ධාධිකරණයට ගෙන යාම සඳහා දැන්ටමත් සාක්ෂි එකතු කරමින් යනවා. ඒක සියලුම රජයන් ප්‍රතික්ෂේප කළත් ඒක ඇත්ත වශයෙන්ම දැන් වීගෙන යනවා. ඒතකොට ඇයි මේ දේශපාලන නායකත්වය ගැන මෙච්චර ඒගොල්ලෝ අවධානය යොමු කරන්නේ? මොකද දේශපාලඥයා තමයි ඇත්ත වශයෙන්ම යුද්ධයක ජය ගැනීම හෝ පරාජය වීම මේ වගකීම සම්පූර්ණයෙන් බාරගන්නේ දේශපාලකයන්. අපි දන්නවා දෙවන ලෝක මහා යුද්ධය ජයගත්තේ වින්සන් චර්චිල් කියලා කියන තමයි අපි කියන්නේ. පෙරදුනේ හිට්ලර්. ඉතින් මේ දෙන්නම දේශපාලඥයෝ. මොකද දේශපාලඥයෝ තමයි මේ යුද්ධයක් කරනවද නැද්ද කියලා මේ තීරණය කරන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා war is an extension of politics කියලා. ඒ කියන්නේ යුද්ධය කියන්නේ දේශපාලනයේම දිගුවක්. දේශපාලනයක් තියෙන්න පුළුවන් යුද්ධයක් නැතුව නමුත් කවදාකවත් යුද්ධයක් තියෙන්න බෑ දේශපාලනයක් නැතුව. ඉතින් අපි දන්නවා
උදාහරණයක් හැටියට 1987 වඩමාරච්චි මෙහෙයුමේදී අපි දැක්කා ඩෙන්සිල් කොබ්බෑගොඩුව ජෙනරල්තුමාගේ විජය විමලරත්න ජෙනරල්තුමාගේ ඇස්වල තිබ්බ කඳුළු. මොකද දවස් 3-4යි තව යුද්ධය නිම කරන්න තිබ්බේ. නමුත් ඉන්දියාවෙන් ඇවිල්ලා පරිප්පු දාලා අපේ ගුවන්පති උල්ලංඝනය කරලා ඉන්දියාවෙන් කරපු බලපෑමට එක්ක යටත් වෙලා එක්ක බය වෙලා එක්ක නිවට වෙලා එදා හිටපු ජනාධිපතිවරයා සේනාධිනායකයා යුද්ධය නැවැත්තුවා. එදා යුද්ධය නැවැත්තුවේ නැත්තම් එදා තමයි අපි ත්‍රස්තවාදී නිම කරන්නේ. ඒ වගේම අවස්ථාවක් ආවා 2009 මයි මාසයේ 19 නැත්නම් 18 19 තමයි අපි යුද්ධය නිම කළේ. ඊට සතියකට විතර ඉස්සෙල්ලා ආව එංගලන්තයෙන් ආව ඩේවිඩ් මිලිබෑන් විදේශ ඇමති, ඊට පස්සේ ප්‍රංශයෙන් ආව බර්නාඩ් කුෂ්න, ඊට පස්සේ ඇමරිකානුත් යම් කිසි කණ්ඩායමක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බල කළා මේ යුද්ධය නවත්තන්න කියලා. එතුමා එදා යුද්ධය නැවැත්තුවා නම් අද වෙනකොට එක්කෝ ඊළම ස්ථාපිත වෙලා ඇති එක්කෝ නැවතත් තාමත් ත්‍රස්තවාදී ඇති. ඒක නිසා තමයි දේශපාලන නායකත්වය වැදගත් වෙන්නේ. මොකද දේශපාලඥයා යුද්ධය නවත්තන්න කිව්වොත් නවත්තන්න වෙනවා. යුද්ධ කරගෙන යන්න කිව්වොත් කරගෙන යන්න වෙනවා. ඒක නිසා තමයි මේ දේශපාලඥයව නැත්තම් දේශපාලන නායකත්වය අද දංගෙඩිට ගෙන යන්න මේ පිටපස්ස සකස්සන්නේ. ඉතින් එවන් වූ නායකයෙක් එවන් වූ යුද්ධයට දේශපාලන නායකත්වයේ දීලා යුද්ධය ජයගත්ත ඒ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ගෙදරින් පන්නන්න මේ වර්තමාන ජනාධිපතිතුමා සැකසෙනවා නම් ඒකට කුලියක් ගිව්වද කියලා කුලිය එකතු කරන්න සැරසෙනවා නම් ඒක මොනතරම් අප්‍රසන්න දෙයක්ද කියන එක තමයි ඇත්ත වශයෙන්ම අපිට මේ වෙලාවේ අහන්න වෙන්නේ. අද ඇත්ත වශයෙන්ම කියනවා නම් මිත්‍රෝනේ අද ජනතාව ගත්තොත් සාමාන්‍ය ජනතාව ගත්තොත් මුළු රටේම ජාතික හැඟීම කියන එක අද වෙනකොට වර්ධනය වෙලා තියෙනවා මේ ඇත්ත වශයෙන් මේ සැමරුම් උත්සව නිසා. ඒක ජාතිවාදය නෙමෙයි. මේ ජාතිවාදය කියන්නේ අපි යම්කිසි ජාතියකට එරෙහිව කටයුතු කරනවා නම් මේක යම්කිසි ජාතියකට කුමන ජාතියකට එරෙහිව කරපු යුද්ධයක් නෙමෙයි. මේක කලේ ත්‍රස්තවාදයට නැත්නම් රට බෙදන්න හදන ඒ ශක්තිමත් බලවේගයට විරුද්ධව තමයි අපි යුද්ධ කළේ. ඉතින් ඒ ජාතික හැඟීම අද ජනාධිපතිතුමාගේ ආකල්ප සහ හැසිරීම පවා වෙනස් කරන්නට බලපාලා තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. මොකද අද ජනාධිපතිතුමා මේ සැමරුම් උළෙලට යනවා නම් යන්නේ ඒක නොගියොත් ඔවුන් මේ දේශප්‍රිය මේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට දැඩි පිළිකුලට භාජනය වෙන බව ඉතාම හොඳින් දන්න නිසා. ඒ වගේම අද ජනාධිපතිතුමා මේ සැමරුමට යන එකෙන් අත්ත වශයෙන්ම බෙදුම්වාදී කොටි දේශපාලඥයට ගහපු අතුල් පහරක් වෙනවාට කිසිම සැකයක් නැහැ.